හලෝ හැමෝටම මම තිලෝත්ම. අද මම කතා කරන්නේ law of attraction ගැනත් ඒක අපේ වන්දනා කිරීමත් ප්‍රාර්ථනා කිරීමත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නෙත් කියලා. law of attraction කියන්නේ අපි හිතන දේවල් විශ්වාස කරන දේවල් අපේ ජීවිතයට ආපහු ලබා දෙනවා කියන වගේ අදහසක්. උදාහරණයක් විදිහට අපි නිතරම මට බැහැ මට වෙන්නේ නැහැ එන්න ඒ වගේ හිතනවා නම් අපිට තවත් ඒ ක්‍රියාවලිය කරගෙන යන්න අමාරුයි කියලා හැගෙන දේවල්ම තමයි අපට ලැබෙන්නේ. නමුත් අපි මට පුළුවන් මම උත්සාහ කරනවා දෙවියන් මාහට මඟ පෙන්වනවා කියලා විශ්වාස කරනවා නම් හිතනවා නම් කියනවා නම් අපේ මනසත් අපේ ක්‍රියාවත් හොඳ දිශාවකට හැරෙනවා. අපි වන්දනා කරනකොට අපි දෙවියන්ට හෝ බුදුන්ට හෝ අපේ හදවතින්ම ප්‍රාර්ථනා කරනකොට අපි ඇත්තටම කරන්නේ හොඳ දේවල් ගැන හිතන එක. ඒකෙන් අපේ මනස සාමකාමී වෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට විශ්වාසය ලැබෙනවා. අපි හොඳ දේවල් කරන්න පෙළඹෙනවා. ඒ නිසා මට හිතෙන්නේ law of attraction කියලා කියන්නේ මැජික් එකක් වගේ නෙවෙයි. ඒක අපේ හිත, විශ්වාසය, ක්‍රියාව එකට යන එකක්. ඒ නිසා ඔයා වන්දනා කරද්දි ප්‍රාර්ථනා කරද්දි යහපත් දේවල් ධනාත්මක දේවල් සුභවාදී දේවල් හිතන්න උත්සාහ කරන්නත් අමතක කරන්න එපා. හිත හොඳ තැනක තියෙනකොට තමයි ජීවිතේටත් ටික ටික හොඳ කාල එන්න පටන් ගන්නෙ. ඉතින් ඔයාලට මේ වගේ ටොපික්ස් ගැන තවත් වීඩියෝස් ඕනේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක බලන හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම අද වෙද්දි මගේ channel එක subscribe කරලා ඉන්න මගේ ආදරණීය YouTube family එකටත් මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු.